ෆොක් විතර. තොපි හිතන්නේ මාර පොරවල් කියලාද? තොපිට වඩා හයියෙන් ෆොක් විතර. සිල්ගත් ආච්චි අම්මලා දානේ බාර ගන්න වෙදිනවා යකෝ. මේ ඉන්නේ අනිත් වලාතු ෆොක් විතර. පලයන්තගේ කාලකන්නේ මුණ තරම් පරට්ටි. අනේ මන් දන්නේ ඒක පාටිමත් එක මොන මගුලකට මම යාළු වුණාද කියලා. යානම් කියයි ඒක කළු පාට රෙදි කැලි අරන් එන්න පැටියෝ කියලා. මං ඉපේ අරන් යන්න. මාරම කරුමයක් වුණානේ යකෝ. තනිකර කළු කුමාර දෙච්චේ සාරියක් ඇඳන් දෙපාපිය රසීමකට යනවා වගේනේ මම. කවුරු හරි දැක්කොත් ආත්ම කරුතලේ පාටිමා නෙවෙයි බාටි සන්තෝෂ් කිව්වත් මෙච්චර සාරි උස්සන් යන්න බෑ අප්පා මට. විකචිත වට කමලේ බම්බරුන් සසලේ හඳුනේ මාදකිනා. කොහේ ඒක වීඩියෝ කරාද? තෝ දැනගනින් තෝ මාර පොරක් කියලා හිතන්න බෑ වතුර හිටියට තේරුණාද? ආව දැනගනින් තෝ පට්ටගල 60 මාල 60 වලින් කොට්ට මාල දොට්ට දානවා. හරි කයිය ගහන්නේ පරෙන්කෝ වතුරට. වතුරට එන්නේ වතුර අපිට ඇලර්ජි. ආව මට මේ ජල බීතිකාවත් පොඩ්ඩක් තියෙනවා නාවට වගේ. හරි විනාඩි 5කට වතුරට බෑපන්. විනාඩි 5කට වතුරට බෑලා මොනව කරන්නද? උඹත් ජල ක්‍රීඩා කරන්න දනිතක උඹ බෝඩ් එකේද කියපන් කොච්චර වතුරට බහින්න කියන්නේ. What happened? What happened කියන්නේ මුකුත් නැහැ. හරි එනවා හරිද මට චුට්ටක් පටි පෙළ බැලන්ස් නෑ වගේ නේ දන්නේද පොඩ්ඩක් අදර චුට්ටි වේග එකක් ගත්තා කොනික කරකැවෙනවා වගේ ගතියක් තියෙන එකයි මේ ජපන් හුට්ට අපර තොඹ කරේ බෙදගත්තනේ යකෝ මම කාලා තපිනවා මගේ කොන්ද උඩ බෑපන් ගෑණියේ කොන්දෙන් මම අයියට කිව්වේ මේක තමයි අලුත් පැෂන් එක. පැෂන් නෙවෙයි යකෝ පැෂන් පුට් කොළ මැල්ලුමක් හදපු තාච්චියකට නිකන් පොල් කටු හැන්ද එකක් හයි කළා වගේනේ බලපන්කෝ කැත. එහෙමද? එහෙමද කියලා බලාගන්න කෙල්ලගේ වැඩ නෙවෙයි. මාර හත්තික් කකුලට මේක මොන කියන දේ දැනනද උඹට මම කියපන්කෝ. හරි මොකක්ද කියන්නේ කියපන්. ඔය දන්නෝනේ මම සංදීපනේට ලයින් කියලා. ඔය දන්නේ නැද්ද කියනකෝ. මං සංදීපනේට ලයින් නෑ මොකද කියන්නේ? මොකද්ද කියන්නේ උඹට තේරෙන්නේ නැද්ද මම කියන එක? පිටපතට දෙන කන්න පලන්න ගහන්න. ඒක ගහගන්න උටු නෑනේ. ටොක් විතරනේ කරේ. ගහන්න එන්නේ. පුටා මාර බඩුව මෙයා. ගහනෝ මාර පොරක්. ගහන්න වෙත්තෝ හැම ගහන දනගනි. උඹට පුළුවන් මට කොච්චර පුළුවන්ද මෙතන? මේ ගහනවානේ. පලයන් යන්න. පුටා ගහනවා කියලා කිව්වෙත් නෑ මොනනක්ද මේ මං යනවා යන්න. මොකද මේ කට්ටිය මාව දැකලා යන්නේ? කට්ටිය යාළුවනේ මම මේ චතුරංග. අනේ අම්මේ හොල්මනා කරේ මුතු අම්මේ. නෑ අනේ පොඩක් මම යකෝ චතුරංග මම චතුරංග පොඩක් ඉඳහංකෝ කොහෙද දුවන්නේ? මොන චතුරංගද පලයන් යන්න. නෑ මම මේ සලූන් එකට ගිහලා හෙයා එක්ස්ටෙන්ෂන් එක දාගත්තා. ඒක මේ මම චතුරංග. පොඩි කෑල්ල කපලා හන්දේ මුඩට ගන්නන්න හරියන්නේ. වැඩි යකෝ කැපුවා වැඩි අර කාවනේ කාව. රෙද්දද්ද හයි කරන්නේ. ගහ කන්න එපා කිරි ටික එනකන් හිටපන්. අන්න හරි. දෙපාරක් කැපුවාම ඇත්තේ. ඔච්චර කපන්නේ නැහැ මොන මගුලක් කරනද මන්දා. මට තේරෙන්නේ නැහැ මාව මරාගෙන කාපා. ඇති යකෝ ඔක නවත්තපන්. ඔච්චර කපන්න එපා. නවත්තපන්. රබර් කපන්න නෙවෙයි තෝ හොඳ පමුණුවේ කට් පීස් කපන්න ගොත්.